ආරක්ෂා කරන්නේ විහාර මහදේවී ස්වර්ණමාලී දෙවිදු ඇතුළු ඒ සියලු දෙවි දේවතා උන්වහන්සේලාටද මේ පුණ්‍ය ශක්තිය ලැබේවා. රටක් ජාතියක් නගා සිටුවීම සදා වසර 2150කට පෙර මේ අපට ලැබුණු ආධ්‍යාත්මික සුද්ධ භූමිය දෙකන මේ කරන පින්කමේ බලෙන් මේ කරන උසස් වූ බුදු පූජාවල සත්‍යානුභාවයෙන් ඔබට යහපතක් වේවා, සිතක් වේවා, සැනසීමක් වේවා, නිවන් පසක් කරගන්නට මේ පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. 2333 වෙනි පොයේ පොසොන් පොහොය දවස උදා වෙන දවසේ ඔබ සියලු දෙනාට මේ වගේ උතුම්ක පුණ්‍යමක් ළඟට ඇවිල්ලා බුදු භූමියකට ඇවිල්ලා පින්කම් කරන්නට ඔබේ අම්මලා තාත්තලා නොදලා දුක් විඳලා අනන්ත අප්‍රමාණ දුක් ගැට විඳගෙන ප්‍රඥාවෙන් නැණනුවණක් දෙන්න ඇති දර පරපුරක් හදලා මේ සමාජයට දායාද කරපු නිසායි මේ දෙමව්පියන්ගේ ආශිර්වාද ලැබ ඔබ අද ඇවිල්ලා මේ ඉම ඉඳගෙන සුදු වශයෙන් සැරසිලා ගත සිසිර කරමින් සාදු සාදු යයිමුණා බුදුන් වහන්සේගේ මොහොතේ ඔබ සියලු දෙනාටම බුද්ධානුභාවයෙන් ධර්මානුභාවයෙන් ආර්ය මහා සංඝරත්නයානුභාවයෙන් චේතක් සාන්තියක් සැලසීමක්ම උදා වේවා. මේ පින්කම සදා වචනෙන් හරි සංග්‍රහ කරපු උදව් කර උපකාර කරපු ඒ සියලු දෙනාටද මේ පුණ්‍ය ස්කන්ධය කුසල ස්කන්ධයක් බවට පත් වේවා. අති ගෞරවණීය අපේ මහානායක හාමුදුරන් වහන්සේ ඇතුළු මේ වැඩමුවා වදාළ සියලුම මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාගේම සබ්බ දුක්ඛ සබ්බ භය සබ්බ රෝග විනාශතු සියලු බය දුක්ඛ නැති වෙලා ඔබට ආයුෂ වර්ණ සම්පල ප්‍රඥාවන් ලැබිලා ඔබේ ජීවිතයට සැනසීමේ ආධ්‍යාත්මය ලබන්නට මේ පින් කුසල ධර්ම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මේ පින්කම සංවිධානය කරන වර්ෂයක් වාසා අපේ කහවණේ සෝමවංශ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මේ මහා සංඝරත්නයේ වර්ෂයක් වාසා මේ කරන්නේ Tamanට ගුරුවරුන් අවවාද කරපු අනුශාසනා කරපු මේ යතිවරු පණිවරුන්ට පින් දෙන්නටයි මේ කෙරෙහි ගුණ දන්න පින්කමේ අනුශාසන බලයෙන් ශක්තියෙන් ඔබ වහන්සේලාට চিරාත් කාලයක් ශාසනික වේවර කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. අපිට ගුරුවරයෙක් වගේ කරුණා ගුණය ඇති නිහතමානී ගුණයෙන් පිරිපුන් අපේ කහකොල්ලේ සෝමවංශ අති ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේට පවා ලෙඩ වුණා, අසනීප වුණා, ක්ලාන්තෝස්මි ආනන්ද ක්ලාන්තයක් හැදෙනවා කියන එක අපි කවුරුත් දන්නවා. ඒ නිසා අපේ හාමුදුරන් වහන්සේ ලෙඩ වුණේ, අසනීප වුණේ මේ පින්කම හරියට කරගන්නට කියලායි මට හිතෙන්නේ. ඔබ වහන්සේට කාය චිත්ත පීඩාදියක් නොවේවා. දසදහස් ගණනක් මිනිසුන්ගේ හිත් සැනසපු ඔබ වහන්සේට ලක්ෂයක කෝටි ගණනක් මිනිසුන්ට ධර්ම දේශනා කරපු ඔබ වහන්සේට සක්මනට පවා ඇහැට පිරිත් දේශනා කරපු ඔබ වහන්සේට ලෝකවාසී රටවාසී මිනිසුන්ගේ ආධ්‍යාත්මික හැසිරීමත් ආධ්‍යාත්මික ජීවිතයට ආශිර්වාද කරපු ඔබ වහන්සේට නිරුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, රත්නත්‍රේ ආශිර්වාදයෙන් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. පුණ්‍යානුමෝදනා ආශිර්වාදාත්මක අනුශාසනාවක් සිදු කරන අපේ විශාල ධෛර්යයක්